ආගමික වතාවත් වලින් පසු ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහ බෝධි පරිශ්‍රයේ ඉදිකරනු අභිනව මකර තොරණද විවෘත කළා. අඩමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදීමට පැමිණි ඉන්දියා අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සත්‍යයනා කොට ආශිර්වාද කළා. තමන් උපන් ගුජරාට් ප්‍රාන්තයේ කැමින් වලින් හමු වූ සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා බවද ඉන්දියා අගමැතිවරයා මෙහිදී යලි කියා සිටියා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා කොට අදාළ වැඩපිළිවෙල ප්‍රාත්මක කරන බවයි ඉන්දියා අගමැතිවරයා සඳහන් කළේ. බුද්ධ ගයාව ආධ්‍යාත්මික නගරයක් ලෙස සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසට අටමස්ථානාධිපති හිමියන් කළ ඉල්ලීම ගැන අවධානය යොමු කිරීමටද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා එකඟ වුණා. රුවන්වැලි සත්‍යයිත විහාරාධිකාරිය පූජ්‍ය විතල වැටලිවගේ ඥානතිලක හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ව්‍යවස්ථාවට එක් වුණා. එහි තැන්පත් කොට තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබීමටද ඉන්දියා නායකයා අමතක කළේ නැහැ. ඉන්දියා ආධාරයට ඉදිකරනු මහව ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය නිල වශයෙන් අද විවෘත කෙරුණා. ඒ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනිල් කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහව ඕමන්ත දුම්රිය මාර්ගයේ නවීකරණ ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 91.27ක් වන අතර සංඥා පද්ධතිය ස්ථාපනය කෙරුණේ ඇමරිකානු ඩොලර් මිලියන 14.8ක වියදමින්. ඉන්දියා ණය ව්‍යාපෘතියක් ලෙස පැවති මෙම වැඩසටහන ජනාධිපති අනිල් කුමාර දිසානායක මහතාගේ පළමු ඉන්දියා රාජ්‍ය චාරිකාවෙන් පසු ශ්‍රී ලංකාවට විශේෂ සහනයක් ගෙන දෙමින් ආපසු නොගෙවිය යුතු මූල්‍ය ප්‍රදානයක් බවට පරිවර්තනය කිරීමට ඉන්දියා රාජ්‍යය පියවර ගත්තා. දුම්රිය පිටත් කර හැරීමේ පළමු සංඥාව නිකුත් කිරීම දෙරටේ රාජ්‍ය නායකයන් විසින් සිදු කරනු ලැබුවා. රාජ්‍ය චාරිකාව නිම කරමින් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ යලි ඉන්දියාව බලා පිටත් වුණා. ඒ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන්ගත කෙරුණු විශේෂ හෙලිකොප්ටර් යානයක් මගින් මෝදි මහතාගේ මීළඟ ගමනාන්තය වූයේ තමිල්නාඩුවේ රාමේශ්වරම් ප්‍රදේශයයි.